අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථිකය ඉතිහාසයේ පටන්ම ගොඩ නැගුණේ කුසිකර්මාන්තය මත පදනම්ව. ඒ සඳහා අවශ්‍ය වෙන සියලු සාධක වලින් පරිපූර්ණ රටක් ශ්‍රී ලංකාව. අපිට ඊසාන දිග මෝසම, නිර්ත දිග මෝසම, අතරමැදි වර්ෂාව වලින් සමන්විත නියමිත පරිදි වර්ෂාව ලැබෙන රටක්. ඒ වගේම සමකයේ ආසන්නයේ පිහිටීම හේතු කොටගෙන අපිට ඉතාමත් හොඳ සූර්යාලෝකයෙන් ආලෝකමත් වෙන රටක්. ඒ වගේම සාරවත් මහ පොළොවක්, ඒ වගේම මේ උතුරු මැද පළාත ගත්තොත් විශාල තැන්න සහිත භූමියක් තිබෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ මහ පොළොවත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ පොරබදලා අධ්‍යක්ීම් හැකියාවන් වලින් සමන්විත මහා ගොවි පරම්පරාවක් ඉන්න රටක්. නිසා අපේ රට කුෂිකර්මාන්තයේ ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සියලු පදනම් සකස් වෙලා තිබෙනවා. ඒ වගේම ඕනෑම රටක තමන්ගේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ තමන් තෝරා ගනු ලබන ආර්ථික මාවතත් එක්ක. පුරාණයේ පටන්ම අපේ ආර්ථික මාවතේ ප්‍රධානම වැඩ කොටස නියෝජනය කරේ කුෂිකර්මාන්තය. එනිසා අපේ ජන සමාජයේ ගොඩනැංවීමේදී අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැංවීමේදී මේ කුෂිකර්මාන්තයත් එක්ක ඒකාබද්ධව තමයි අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ. එනිසා අපේ රටේ අපි පළමු ජනපද හඳුනාගන්නේ මල්වතුවේ අසබඩ අනුරාධ ග්‍රාම මේ අපි ඉන්න භූමිය. ඒ වගේම කලාඔය අසබඩ විජිත ග්‍රාම. ඒවා තමයි අපේ ආරම්භක ජනාවාසකරණේ ගම්බිම් බවට පත් වුණේ. ඒ වගේම අපේ රජුරුවන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට හැම වෙලාවම අපි අපේ රජුරුවන් ගැන සාකච්ඡා කරනකොට උන්ගේ ගුණ අගුණ මවනින්නේ. ඔවුන් බෞද්ධ ශාසනයට කරන ලද සේවාව හා එහා බැඳුණු මහා එහා සමීපතම වාරි කර්මාන්තයට කරන ලද සේවාව. මේ අනුරාධපුරයේ මෙතනින් එහා පැත්තේ තමයි ලංකාවේ පළමු වැව පණ්ඩුකාභය රජතුමා විසින් මේ බසවක් කුළුම් වැව නිර්මාණය කරේ. එහා පැත්තෙන් තියෙන තිසා වැව දේවානම් පියතිස්ස රජතුමා විසින් නිර්මාණය කරා. එහා පැත්තෙන් තියෙන කලා වැව ධාතුසේන රජුරුවන් විසින් නිර්මාණය කරා. අපි අපේ රාජ දූරාවලිය අවසලා බැලුවොත් ඒ රජවරුන් විසින් මොනතරම් ප්‍රමාණයක් වාරි කර්මාන්තයේ සේවාවන් ඉටු කරාද කියන එක මත තමයි ඒ රජුරු කොච්චර ශ්‍රේෂ්ඨ රජෙක්ද නැද්ද කියලා තීරණය කරන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි අද මහා සාගරයක් වැනි මින්නේරිය ඉදිකිරීම සඳහා මුල්ලුණු මහසේන රජුරු එම මින්නේරි ජනතාව හඳුන්වන්නේ මින්නේරි දෙවියන් කියලා. ඒ වගේම අක්බෝ රජුරු ඒ වගේම ශ්‍රේෂ්ඨ රජවරයෙක් බවට පත් වෙන දෙවනි අක්බෝ රජුරු මහා කන්තලේ වැව නිර්මාණය කිරීම. මේ ආදිරස ගත්තොත් අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගීමේදී මේ වාපි කර්මාන්තය කුෂිකර්මාන්තය විශාල පිටුවහලක් වෙලා තිබෙනවා. ඕනෑම රටක තමන්ගේ ආර්ථිකයේ මාවතත් එක්ක ගොඩගැනිලා තමයි ඒ සංස්කෘතිය ඒ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. ඒ නිසා අපිට මේ කුෂිකර්මාන්තය හා බැඳුණු විශාල ශිෂ්ටාචාරයක් විශාල සංස්කෘතියකට අපි උරුමකම් කියනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි වගා බිමට ඇතුල් වෙන කලින් අපි අපේ කුඹුරේ පොල් ගෙඩියක් එල්ලනවා. දෙවියන් වහන්සේට බාර වෙලා ශාස්ත්‍රික පළදාවක් අපිට ලබා දෙන්න, වනසතුන්ගේ වෙන හානිය අපිට නතර කරලා දෙන්න කියලා ඉල්ලීම් සහිතව අපි පොල් ගෙඩියක් එල්ලනවා. අවසානයේදී අපි අස්වන නිලුවට පස්සේ ඒ පොල් ගෙඩියෙන් අපි කිරි උතුරලා දෙවියන් වහන්සේට උණු බාරයන් හාරයන් අපි ඉටු කරනවා. ඒ වගේම අපි දන්නවා අස්වනු නෙලන කාලයේදී ඒ අස්වැන්න සාර්ථක කර ගැනීම සඳහා ජලය සපා දුන් සෑම වැවකම බොහෝ දුරට වැව් කණ්ඩේ විශාල ගහක් තිබෙන එක නුග ගහක් වෙන්න පුළුවන්, ඒක බෝරුකක් වෙන්න පුළුවන්, ඒක මී ගසක් වෙන්න පුළුවන්, ඒක කොඹ ගසක් වෙන්න පුළුවන්. ඉතින් අපේ ගම්වල අපේ ගොවි ජනතාව විශ්වාස කරනවා එම රුකිය තුල දෙවියන් වහන්සේලා වැඩ ඉන්න බව. ඒ නිසා බොහෝ අවස්ථාවල එම රුකේ ආසන්නී අස්වන්නින් පසු අපි
කිරි උතුරලා බාරහාර ඉටු කරනවා. ඒවා අපේ සංස්කෘතියේ ප්‍රධානම හර පද්ධති. අන්නේ සියල්ල ඉක්මවා යන සංස්කෘතිකම හර පද්ධතියක් තමයි අපේ මේ අලුත් සහල් මංගල්‍යය.